ඔයා අද කරන පොඩි දෙයක් නිසා මාස 6කින් ඔයාගේ ජීවිතේම වෙනස් කරනවා කියලා දන්නවද? අද මම කියන්න යන්නේ ජේම්ස් ක්ලියර් ලියපු ඇටොමික් හැබිට්ස් පොතෙන් අපිට ප්‍රැක්ටිකල් විදියට යූස් කරන්න පුළුවන් අයිඩියාස් 3ක් ගැන. ෆස්ට් අයිඩියා 1 1% රූල්. ඒ කියන්නේ දවසට 1%ක් හොඳ විදිහට හොඳ දෙයක් ඔයා කරොත් මාස කීපයකින් අපි ටෝටලි වෙනස් වෙනවා. උදාහරණයක් විදියට දවසට පොතක පිටුවක් ඔයා කියවලා තිබ්බොත් මාසයක් යනකොට ඔයා පිටු 30ක් කියවලා. සෙකන්ඩ් අයිඩියා ඩෙන්ටිටි හැබිට්ස්. ඒ කියන්නේ ඔයා කරන දේවල් වලින් ඔයා කවුද කියලා ඔයාටම බිල්ඩ් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම රීඩර් කෙනෙක්. ඔයත් ඔයාගේ විදිහට හිතන්න ගත්තොත් පොත් කියවන එක විතරක් නෙවෙයි ඕනම දෙයක් ඔයාගේ පුරුද්දක් කරගන්න පුළුවන්. තර්ඩ් අයිඩියා එන්වයරන්මන්ට්. විල් පවර්. ඒ කියන්නේ තමන්ගේ හිත මම මේක කොහොම හරි කරනවා කියලා පාලනය කරගෙන ආයාසයකින් කරන දෙයක්. ඒත් එහෙම නෙමෙයි. අපි අවට පරිසරය වෙනස් කරාම අපිට පුළුවන් අපේ පුරුදු වෙනස් කරගන්න. උදාහරණයක් විදියට ඔයාගේ ෆෝන් එක ඇඳට වඩා දුරින් තියාගන්නවා නම් ඔයාට හොඳ නිින්දක් ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ රූම් එක තියෙන විදිහ වෙනස් කරගන්නවා නම් එතකොට ඔයාට එන ෆ්‍රෙෂ් ගතියත් එක්ක ඔයාට අලුත් විදියට හිතන්න ලැබෙනවා. ඔයාගේ අදහස් ඉම්ප්‍රූව් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලට යූස්ෆුල් වුණා නම් ලයික් එකක් දාගෙන යන්න. මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් money mindset ඒ කියන්නේ අපි සල්ලි පාවිච්චි කරන වැරදි ක්‍රම ගැන පොතක් ඇසුරෙන් මම ඔයාලව දැනුවත් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් අදට ගිහින් එන්නම්.